හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම අද ඔයාලට ගෙනාවේ හොටෙල් එකක වෙන දේවල් ගැන කතා කරන්න. කියන්නේ මොකක්ද හොටෙල් එකක් කියන්නේ ඇත්තටම. එතකොට අපි දැනගන්න ඕන අපේ ගොඩක් අය දන්නේ නැහැ හොටෙල් එකක් කියන්නේ මොකක්ද, කොහොමද හොටෙල් එක ඔපරේෂන් එක වෙන්නේ, එතකොට අපි හොටෙල් එකකට ගිහිල්ලා මොකද කරන්නේ, කොහොමද අපි හොටෙල් එකකට යන්නේ. ඒ කියන්නේ මම කතා කරන්නේ සාමාන්‍ය තියෙන රෙස්ට් හවුස් එකක්, ගෙස්ට් හවුස් එකක් ගැන නැතුව, ඒ කියන්නේ අපි 5 star හොටෙල් එකකට 4 star හොටෙල් එකකට කොහොමද මොකක්ද වෙන ප්‍රොසීඩියර් එක කියන එක ගැන මම ඔයාලා පොඩි දැනුවත් කිරීමක් කරන්න තමයි මම අද කල්පනා කරේ. එතකොට මොකක්ද හොටෙල් එකක් කියන්නේ? හොටෙල් එකක් කියන්නේ සාමාන්‍යයෙන් අපිට ගිහිල්ලා එතන අපිට එකමඩේෂන් එකක් ගන්න, ඒ කියන්නේ අපිට නවාතැන් ගන්න, ඒ වගේම ආහාර ගන්න, ඒ වගේ සූටබල් ප්ලේස් එකක්. එතකොට ඒකේ තියෙන්න ඕන කොම්ෆෝට් එක තියෙන්න ඕන. ඒ කියන්නේ Tamanට තියෙන පහසුව තියෙන්න ඕන. ඊළඟට ඒකේ තියෙන්න ඕන ප්‍රොටෙක්ෂන් එක. ඒ කියන්නේ එතන ආරක්ෂාවක් තියෙන්න ඕන. ඒතන ප්‍රයිවසි එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ Tamanගේ තියෙන ආරක්ෂිතභාවය රැකෙන තැනක් වෙන්න ඕන. එතකොට මේ වගේ ප්ලේස් එකක් තමයි අපි 5 star හොටෙල් එකකින් 4 star හොටෙල් එකකින් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ප්ලේස් එකක්. එතකොට හොටෙල් එකක් කියන්නේ ඒ වගේ තැනක්. එතකොට අපි හොටෙල් එකකට යනකොට කොහොමද මුලින්ම අපි කරන්න කියන එක අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. හයි හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම අද ඔයාලට ගෙනාවේ හොටෙල් එකක වෙන දේවල් ගැන කතා කරන්න. ඒ කියන්නේ මොකක්ද හොටෙල් එකක් කියන්නේ ඇත්තටම. එතකොට අපි දැනගන්න ඕන අපේ ගොඩක් අය දන්නේ නැහැ හොටෙල් එකක් කියන්නේ මොකක්ද, කොහොමද හොටෙල් එක ඔපරේෂන් එක වෙන්නේ, එතකොට අපි හොටෙල් එකකට ගිහිල්ලා මොකද කරන්නේ, කොහොමද අපි හොටෙල් එකකට යන්නේ. ඒ කියන්නේ මම කතා කරන්නේ සාමාන්‍ය තියෙන රෙස්ට් හවුස් එකක්, ගෙස්ට් හවුස් එකක් ගැන නැතුව, ඒ කියන්නේ අපි 5 star හොටෙල් එකකට 4 star හොටෙල් එකකට කොහොමද මොකක්ද වෙන ප්‍රොසීඩියර් එක කියන එක ගැන මම ඔයාලා පොඩි දැනුවත් කිරීමක් කරන්න තමයි මම අද කල්පනා කරේ. එතකොට මොකක්ද හොටෙල් එකක් කියන්නේ? හොටෙල් එකක් කියන්නේ සාමාන්‍යයෙන් අපිට ගිහිල්ලා එතන අපිට එකමඩේෂන් එකක් ගන්න, ඒ කියන්නේ අපිට නවාතැන් ගන්න, ඒ වගේම ආහාර ගන්න, ඒ වගේ සූටබල් ප්ලේස් එකක්. එතකොට ඒකේ තියෙන්න ඕන කොම්ෆෝට් එක තියෙන්න ඕන. ඒ කියන්නේ Tamanට තියෙන පහසුව තියෙන්න ඕන. ඊළඟට ඒකේ තියෙන්න ඕන ප්‍රොටෙක්ෂන් එක. ඒ කියන්නේ එතන ආරක්ෂාවක් තියෙන්න ඕන. ඒතන ප්‍රයිවසි එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ Tamanගේ තියෙන ආරක්ෂිතභාවය රැකෙන තැනක් වෙන්න ඕන. එතකොට මේ වගේ ප්ලේස් එකක් තමයි අපි 5 star හොටෙල් එකකින් 4 star හොටෙල් එකකින් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ප්ලේස් එකක්. එතකොට හොටෙල් එකක් කියන්නේ ඒ වගේ තැනක්. එතකොට අපි හොටෙල් එකකට යනකොට කොහොමද මුලින්ම අපි කරන්න කියන එක අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු.